කොහොමද යාළුවනේ? අද අපි ඔයාලව එක්කරගෙන යන්නේ දෙමෝදර පාලම විදියට හඳුන්වන ආරුක්කනමේ දුම්රිය පාලම බලන්න යන්නයි. අපි නැවතිච්ච හොටෙල් එකේ ඉඳලා දෙමෝදර දුම්රිය පාලම ළඟට එච්චර දුරක් තිබුණේ නම් නැහැ. පොඩි දුරක් තමයි තිබුණේ මීටර 800ක වගේ. පඩි 60ක් විතර පල්ලෙහාට බැස්සාම තමයි මෙන්න මේ කෝච්චි පාර නැත්තම් මේ රේල් පාර අපිට හම්බුනේ. මේ රේල් පාර දිගෙන් මීටර් 200ක් විතර චුට්ටක් ඉස්සරහට යනකොට අපි බලන්න යන දෙමෝදර පාලම නැත්තම් ආරුක්කනමේ දුම්රිය පාලම අපිට හම්බ වෙනවා. ආරුක්කනමේ පාලම නැත්තම් ගල් පාලම දෙමෝදර පාලම වගේ නම් වලින් මේ පාලම හඳුන්වනවා. කොළඹ බදුල්ල දුම්රිය පාරේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථානය අතර පිහිටි කඳු දෙකක් යා කරන මේ දෙමෝදර පාලම අඩි 25ක් විතර පළල තියෙන අඩි 300ක් විතර දිගට හා අඩි 80ක් උසට වනසේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 3100ක් ඉහළින් පිහිටලා තියෙනවා. මේ පාලමේ ඉදිකිරීම ගැන විවිධ ප්‍රසිද්ධ කතා ඉදිරිපත් වෙනවා. කොහොම වෙතත් දෙස් විදෙස් සංචාරකයන් අතර කැපී පෙනෙන ආකර්ශනීයම ස්ථානවලින් එකක් විදිහට මේ ආරුක්කනමේ පාලම අපිට හඳුන්වන්න පුළුවන්. සිංහලෙන් ආරුක්කනමේ පාලම විදිහටත් ඉංග්‍රීසියෙන් නයින් ආර්ච් බ්‍රිජ් කියලාත් අපි මේක හඳුන්වනවා. ඉතිහාසගත වාර්තාවන්ට අනුව මේ පාලම ඉදි කරලා තියෙන්නේ පළවෙනි ලෝක යුද්ධ සමයේ. වර්ෂ 1864 කොළඹින් ඇරමිලා අදියර කිහිපයක් යටතේ මහනුවර දක්වාත් එතන ඉඳලත් අදියර කිහිපයක් යටතේ බදුල්ල දක්වාත් මේ දුම්රිය ස්ථානය ඉදි කරලා තියෙනවා කියලා තමයි විස්තර සඳහන් වෙන්නේ.